හරි ඔන්න ඉතින් අදරගෙන ඇවිල්ලා තියෙන්නේ සුපර්මෑන් ඇන්ඩ් ලොයිස් TV සීරීස් එකේ සීසන් 1 එකේ 4 වෙනි එපිසෝඩ් එක. ඉතින් අපි දැන් බලමු අද එපිසෝඩ් එකේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නවත් එක්කම අපිට පෙන්නන්නේ අවුරුදු 6කට කලින් සිද්ධ වුණ සිදුවීමක දර්ශනයක්. ඉතින් මෙතනදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෝගන් එච් එක තැනකට එයාගේ කට්ටියත් එක්ක එනවා වගේම මේ වෙලාවේදී එතනට උල්කාපාත වගේක් කඩාගෙන වැටෙනවා. ඉතින් මේ විදිහට මේ කඩාගෙන වැටිලා තියෙන්නේ අපිට ෆ්ලෑෂ් TV සීරීස් එකේදී බලා ගන්න පුළුවන් වුණ ඩොමිනේටර්ස්ලට අයිති ගැජට් එකක්. ඒත් එක්කම ඉතින් ඔය සිදුවීම උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ජෝඩන්ගේ ෆුට්බෝල් මැච් එක මේ වෙනකොට පටන් අරගෙන තියෙනවා වගේම මෙතනට මේ මැච් එක බලන්න මෝගන් එච් ඇවිල්ලා ඉන්නවා. ඒ වගේම ඉතින් ලොයිස් නම් කියන්නේ මෙයා මේ විදිහට නගර හැමතැනම ඇවිදින්නේ ඊළඟ දවසේ තියන්න යන ඡන්දෙට ඉස්සෙල්ලා මෝගන් එච් එයා තමයි මෙයාලගේ නායකයා කියලා ඔප්පු කරන්න. කොහොම හරි ඉතින් ඔය අතරේදී ජෝඩන්ගේ ෆුට්බෝල් මැච් එක පටන් ගන්නවා වගේම අන්තිම වෙනකොට ජෝඩන්ට පුළුවන් වෙලා තියෙනවා මේ තරඟේ වීරය වෙන්න. ඉතින් තරඟේ දිනපු එකේ ජයග්‍රහණය සමරන ගමන් ඉන්නකොට එක පාරටම ක්ලාක්ට ඇහෙන්න ගන්නවා ලොයිසුයි. එයාගේ තාත්තා ජෙනරල් ලේනුයි ආගිව් කරගන්නවා. ඉතින් මෙතනදී ජෙනරල් ලේන් ලොයිස්ට කියන්නේ ජෝඩන්ට සුපර් පවර්ස් තියෙනවා කියලා එයාගෙන් හැංගුවේයි කියලා. ඒ වගේම මේ විදිහට සුපර් පවර්ස් තියාගෙන එයා ෆුට්බෝල් ගහන එක අනතුරුදායකයි කියලා. ඉතින් ඒත් එක්කම මෙතනට ක්ලාක් එනවා වගේම එයා කියන්නේ එයාලගේ ළමයි ගැන එයාලා ගන්න තීරණ වගේම එයාලා කරන දේ ගැනත් එයාලා දන්නවා කියලා. ඒ වගේම මේ වෙලාවේදී ජෙනරල් ලේන් මෙයාලට කියනවා හමුදාවේ කට්ටිය මේ වෙනකොටත් ඉන්නේ සුපර්මෑන් වෙනස් වෙයි කියන බයෙන් කියලා. ඒ වගේම ක්ලාක් මෙට්‍රොපොලිස් වල ඉඳලා ස්මෝල්විල් වලට ආපු නිසා ඉස්සර වගේ සුපර්මෑන් නිතරම හසේ පේන්න නැති නිසා මේ වෙනකොටත් පොඩි පොඩි අපරාධ කණ්ඩායම් තැන තැන මතුවෙන්න පටන් අරගෙන කියලා. ඒ වගේම සෑම් මෙතනදී කියනවා මේ වෙනකොට තැඩියස් කිල්ග්‍රේව් කියන දරුණු අපරාධකාරයව වෙන තැනකට මාරු කරන්න ලෑස්ති කරලා තියෙන නිසා ඒකටවත් සුපර්මෑන්ට එන්න කියලා. කොහොම නැති ඉතින් ක්ලාක් නම් කියන්නේ එයා මොකක් හරි අවුලක් වුණොත් විතරක් මෙතනට එන්නම් කියලා. ඉතින් ওই සිදුවීම උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ මෝගන් එච් රෑ කෑමකට කයිල්ටයි ලානටයි ආරාධනා කරලා තියෙනවා වගේම මෙතනදී මෝගන් කියන විදිහට එයාට ඕන වෙලා තියෙන්නේ මිනිස්සුන්ට උදව් කරලා එයාලගේ ජීවිතේ නගා සිටුවන්න. ඒ වගේම මෙයා මෙතනදිත් කරන්නේ එයාගේ වැඩවලට කට්ටියව පුළුවන් තරම් නම්ම ගන්න උත්සාහ කරන එක. ඉතින් ওই සිදුවීම උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ලොයිස් එයාගේ වැඩ කරන තැන ඉන්නවා වගේම මේ වෙලාවේදී මෙතනට ආපු එක ගෑනු කෙනෙක් ලොයිස්ට ලියුමක් දීලා කියනවා එයා කලින් වැඩ කරපු ඩේලි ප්ලැනට් එකේ තිබුණ ගිවිසුමට අනුව එයාට හෙට දවසේ මෝගන් එච්ට විරුද්ධව පත්‍රය දාන්න ඉන්න ලිපිය පළ කරන්න කිසිම නීත්‍යානුකූල අයිතියක් නෑ කියලා. ඉතින් ඔය සිදුවීම උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ෆුට්බෝල් ටීම් එකේ සෙල්ලම් කරපු ජොනතන්ගේ එක යාළුවෙක්ගේ සිදුවීමක්. ඉතින් මේ වෙලාවේදී මේ කෙනා එයා ෆුට්බෝල් සෙල්ලම් කරපු කාලෙදී වින් කරපු කප් දිහා බලාගෙන ඉඳලා ටිකක් විතර කලකිරීමෙන් වගේ එයාගේ අත වෙලලා තිබුණු වෙලුම් පඩි ටික කපන්න පටන් ගන්නවා වගේම ඒත් එක්කම ටිකක් විතර අමුතු විදිහට එයාගේ අත වයිබ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ওই සිදුවීම උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක් ජොනතනුයි ජෝඩනුයි එක්ක එයාලගේ ගෙදර ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරන ගමන් ඉන්නවා වගේම මේ වෙලාවේදී මෙතනට එන ලොයිස් ක්ලාක්ට කියනවා එයා මෝගන් එවපු ලිපිය ඉරලා දාපු නිසා එයාට මෝගන්ට විරුද්ධව කතා කරන්න බෑ වගේම ඒ වෙනුවට ක්ලාක්ට ඇවිල්ලා කතා කරන්න කියලා. ඉතින් ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ලොයිස් මෝගන් එච් ඉන්න තැනට ගිහිල්ලා එයාට කියනවා තවත් මේ විදිහට බොරු කරන එක නවත්තන්න කියලා. ඒ වගේම ලොයිස් මේ වෙලාවේදී කියනවා ඔයා මුලින්ම මගේ කතාව වෙනස් කරා ඊට පස්සේ මං ගැන බොරු කටකතා පැතිරෙව්වා. දැන් ආපහු සැරයක් ඔයා හදන්නේ මගේ ජොබ් එකට තර්ජනය කරන්නද කියලා. ඒ වගේම ලොයිස් මේ වෙලාවේදී මෝගන්ට කියනවා එයාට විරුද්ධව නඩු දාන්න කියලා. ඒ වගේම නගර සභාවේදී තියෙන ඡන්ද විමසීමට එයත් කෙනෙක්ව අරගෙන එනවා කියලා ලොයිස් මෝගන්ට මේ වෙලාවේදී කියනවා. ඒ වගේම ඉතින් අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ෆුට්බෝල් ටීම් එකේ කෝච් ටීම් එකට කතා කරන ගමන් ඉන්නවා වගේම ඔය අතරේදී ජොනතන් ළඟ හිටපු හැරිස් කියන එයාගේ යාළුවා මෙතනින් එළියට යනවා දැකලා ජොනතනුත් ඒ පැත්තට යනවා. ඒ වගේම ඔය අතරේදී අපිට පෙන්නනවා මේ වෙනකොට ස්මෝල්විල් වල ලොයිස්ලගේ ගෙදර ඉන්න ජෙනරල් ලේන් ආමීගේ අයට කතා කරලා කියනවා පුළුවන් තරම් ඉක්මනට කිල්ග්‍රේව් ළඟට යන්න ඕනේ
කියලා. ඒ වගේ මිතින් ඒත් එක්කම අපිට පෙන්නනවා මේ වෙනකොට හමුදාවේ කට්ටිය මේ කිල්ග්‍රේව් කියන දරුණු අපරාධකාරයව අරගෙන යන ගමන් ඉන්නෝ වගේම ඔය අතරෙදී මේ කිල්ග්‍රේව් හපහප හිටපු චුයින්ගම් එකක් වගේ දෙයක් එයාව අරගෙන යන වාහනේ දොර පැත්තට විසි කරනවා වගේම මේ වෙලාවේදී එයා කියනවා ඔය තියෙන චුයින්ගම් එකක් නෙවෙයි ඕක මං හැදුවේ හිරගෙදර ඉන්නකොට ඕක උෂ්ණත්ව සංවේදී පොලිමර් රෙසින් එකක් කියලා. ඉතින් මෙයා කියන විදිහට මේ රෙසින් එක කම්පනවලට නිරාවරණය වුණාම පුපුරලා යනවා. ඔය අතරෙදී අනිත් පැත්තෙන් අපිට ආයෙත් පෙන්නනවා ජොනතන්ගේ යාළුවා වොෂ්රූම් එකට ඇවිල්ලා තිනවා වගේම මේ වෙලාවේදී කලින් සැරේ විදිහටම එයාගේ අත වයිබ්‍රේට් වෙන්න පටන් අරගෙන එයාගේ අත වටේ ඔතලා තිබුණ බැන්ඩේජ් එකත් පුපුරලා යනවා කියලා. ඒ වගේම මේ වෙනකොට ක්ලාක්ගේ ගෙදර හිටපු ජෙනරල් ලේන්ට නිවුස් එක ලැබිලා තියෙනවා කිල්ග්‍රේව් අරන් යන ගමන් හිටපු හමුදාවේ ප්‍රවාහන අංශයට පහර දීමක් සිද්ධ වෙලා කියලා. ඉතින් ඒත් එක්කම ජෙනරල් ලේන් එයාගේ අතේ තිබුණ ඩිවයිස් එක පාවිච්චි කරලා ක්ලාක්ට මේ ගැන දැනුම් දෙනවා වගේම ජොනතන්ගේ යාළුවට මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න මෙතනට ආපු ක්ලාක් පුළුවන් තරම් ඉක්මනට මේ පහර දීම සිද්ධ වුණ තැනට යන්න පිටත් වෙනවා. ඒ වගේම ඉතින් ක්ලාක් එක තැනකට එනවා වගේම එතන තිබුණ වොයිස් රෙකෝඩ් එකක් අතට අරගත්තු ක්ලාක්ට අහන්න ලැබෙන්නේ නිල් පාට ලොක්කෝ අපි ඉක්මනටම හම්බ වෙමුකෝ කියලා කිල්ග්‍රේව් සුපර්මෑන්ට තියලා කිය පණිවිඩයක්. ඒත් එක්කම ඉතින් ක්ලාක් මෙට්‍රොපොලිස් වල හැම තැනකම වගේ කිල්ග්‍රේව් ඉන්නවද කියලා සර්ච් කරලා බලනවා වගේම අනිත් පැත්තෙන් අපිට ආපහු සැරයක් පෙන්නනවා ක්ලාක්ලාගේ ගෙදර හිටපු ජෙනරල් ලේන් ආපහු සැරයක් හදිසියෙම මෙට්‍රොපොලිස් වලට යන්න ලෑස්ති වෙනවා කියලා. ඒ වගේම ඉතින් ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලා ජෙනරල් ලේන් ජොනතන්ටයි ජෝඩන්ටයි කියනවා ඔයාලා මේ වෙනකොට සුපර්මෑන් කියන්නේ ඔයාලගේ තාත්තා කියලා. දන්නෝ වගේම සුපර්මෑන් කියන්නේ මේ ලෝකේ ඉන්න යහපත වෙනුවෙන් සටන් කරන්න පුළුවන් හොඳම කෙනෙක්. ඉතින් එයාට මේ ලෝකෙ ගැන ලොකු වගකීමක් තියෙනවා වගේම දැන් ඔයාලටත් ඒ වගකීම තියෙනවා කියලා. ඉතින් ඒක නිසා පොඩි පොඩි දේවල් වලට එයාගේ කාලේ නාස්ති කරන්න එපා කියලා ලේන් මේ වෙලාවේදී ජොනතන්ටයි ජෝඩන්ටයි කියනවා. ඉතින් ওই සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්වන්නේ ස්මෝල් වල නගර සභා රැස්වීමට ඇවිල්ලා ඉන්න ලොයිස් ලේන්ව. ඉතින් මේ වෙලාවේදී මේ කට්ටිය ලෑස්ති වෙන්නේ මේ ස්මෝල් වල තියෙන පතල්වල අයිතිය මෝගන් නෙස්ට් ලබා දෙනවද නැද්ද කියන එකට ඡන්දයක් තියන්න. කොහොමුණත් ඉතින් ක්ලාක් තාමත් මෙතනට එන්න පරක්කු නිසා ක්ලාක්ට කෝල් එකක් කරගන්න ලොයිස් එයාට කියන්නේ මෝගන්ට විරුද්ධව කතා කරන්න ඉන්න එකම කෙනා එයා නිසා පුළුවන් තරම් ඉක්මනට මෙතනට එන්න කියලා. කොහොමුණත් ඉතින් ටික වෙලාවකින් මේ ඡන්දය පැවැත්වෙනවා වගේම මෙතනදී වැඩි ඡන්දෙන් මෝගන්ට මේ හැම පතලකම අයිතිය පැවරෙනවා. ඒත් එක්කම ඉතින් ඊළඟට අපිට පෙන්නන්නේ ක්ලාක් ගෙදර ඇවිල්ලා ලොයිස්ගෙන් සමාව අරගන්නවා. හරි වෙලාවට ඡන්ද තියන්න කලින් එතනට එන්න බැරි වුණ එකට. ඉතින් ලොයිස් නම් කියන්නේ ඒක අවුලක් නෑ කියලා වගේම එයා මේ වෙලාවේදී ලානා එයාට ඉන්වයිට් කරපු පාටි එකකට යන්න පිටත් වෙනවා. ඒත් එක්කම ඉතින් ක්ලාක් ලේන්ව හම්බෙන්න ගිහිල්ලා තියෙනවා වගේම එයාලා ලෑස්ති වෙන්නේ කලින් පැනලා ගිය අපරාධකාරයව අල්ලගන්න විදියක් හොයන්න. ඉතින් ඔය අතරේදී ලොයිස් ලානත් එක්ක පාටියට ඇවිල්ලා තිනවා වගේම දෙන්න ෂොට් එකක් දාන ගමන් එයාලා ගැන කතා වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඉතින් ඔය අතරේදී ජොනතනුයි ජෝඩ්නුයි එයාලගේ යාළුවෙක්ගේ ගෙදරක පාටි එකකට ගිහිල්ලා තිනවා වගේම මෙතනදී ජොනතන්ගේ යාළුවා වුණ ටැක්ටර් ආපහු සැරයක් එයාගේ අත වයිබ්‍රේට් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඉතින් එතන තිබුණ මේසෙක කෑල්ලකුත් කැඩලා යනවා වගේම මේ පාටි එකේ අයිතිකාරයා මෙතනට ඇවිල්ලා ටැග්ට බනින්න පටන් ගන්නවා. ඉතින් ඒකත් එක්ක ටැග් මෙතනින් එළියට දුවනවා වගේම ජොනතන් මොකද්ද සිද්ධ වුනේ කියලා බලන්න ටැග්ගේ පිටිපස්සෙන් යනවා. ඒත් එක්කම ඉතින් අනිත් පැත්තෙන් කිල්ග්‍රේව් කොහෙද ඉන්නේ කියලා හමුදාවට හොයාගන්න පුළුවන් වුණ නිසා සුපර්මෑන් මේ වෙලාවේදී එතනට යනවා. ඒත් එක්කම පිටිපස්සෙන් ආපු කිල්ග්‍රේව් සොනික් වේව් වලින් පහර දෙන්න පුළුවන් ගන්න එකකින් සුපර්මෑන්ට පහර දෙනවා. ඒ වගේම මේ කිල්ග්‍රේව් කියන විදිහට එයා හිරේ හිටපු කාලෙදී එයා සුපර්මෑන් ගැන ගොඩක් අධ්‍යයනය කරලා තියෙනවා වගේම එයාට දැනගන්න පුළුවන් වෙලා තියෙනවා සුපර්මෑන් මේ වෙනකොට මෙට්‍රොපොලිස් වල නෑ කියලා. ඒ වගේම සුපර්මෑන් වෙන මොකක් හරි දෙයකට ගොඩක් බැඳිලා නිසා එයාගේ අවධානයත් මේ වෙනකොට ටිකක් විතර අඩු වෙලා තියෙන්නේ කියලා කිල්ග්‍රේව් මෙතනදී කියනවා. ඒත් එක්කම ඉතින් අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා පාටියේ හිටපු ටැග් කැලේකට දූගෙන ඇවිල්ලා තියෙනවා වගේම ඒ පස්සෙන් ජොනතනුයි ජෝඩනුයි ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වෙනකොට අපිට බලාගන්න පුළුවන් වෙනවා ටැග්ගේ තත්ත්වය ටිකක් විතර බරපතල වෙලා කියලා. ඉතින් මේක දැකපු ජොනතනුයි ජෝඩනුයි
ක්ලාක්ට කතා කරන්න හැදුවත් මේ වෙලාවෙදී එයාලට මතක් වෙනවා ජෙනරල් ලේන් එහෙම නැත්තම් එයාලගේ සීය කියපු කතාව. ඉතින් ඒකත් එක්ක මේක පොඩි දෙයක් නිසා ක්ලාක්ට කතා කරන්න ඕන නෑ කියලා හිතපු ජෝඩන් මේ ටැග් ළඟට ගිහිල්ලා එයාගේ ඇඟෙන් පිට වෙන වයිබ්‍රේෂන් එක උරා ගන්න හදනවා. කොහොමුණත් ඉතින් මේක ගොඩක් වැඩි නිසා මේ වෙලාවේදී ජෝඩන් ගොඩක් ඈතට විසි වෙනවා. ඉතින් ඒකත් එක්ක ජොනතන් ELT ඩිවයිස් එක ක්‍රියාත්මක කරනවා වගේම මේ වෙලාවේදී මේ පණිවිඩේ ක්ලාක්ට ලැබෙනවා. ඒත් එක්කම කිල්ග්‍රේව්ගේ පහර දීමත් එක්ක දුර්වල වෙලා හිටපු ක්ලාක් මෙතනින් නැගිටලා මේ සෙට් එකටම පහර දීලා කිල්ග්‍රේව්ගේ අතේ තිබුණ ගන් එකත් එයාගේ හීට් විෂන් එක පාවිච්චි කරලා උණු කරලා දානවා. ඒත් එක්කම කිල්ග්‍රේව්ව ආපහු අරගන්න කියලා හමුදාවට පණිවිඩේ දීලා ක්ලාක් පුළුවන් තරම් ඉක්මනට යන්නේ ජොනතනුයි ජෝඩ්නුයි උදව්විල්ලන සිග්නල් එක එවපු තැනට. ඉතින් මේ වෙලාවේදී මෙතනට ආපු ක්ලාක් මේ ටැග්ව අරගෙන අහසේ වාතයේ තුනී හරියකට අරගෙන යනවා. ඉතින් ඒකත් එක්ක ටැග් සවුන්සුම් වෙනවා වගේම ওই සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නන්නේ ක්ලාක් ඇතුළු කට්ටියගේ ගෙදරට ආපහු ඇවිල්ලා තියෙනවා වගේම මේ වෙලාවේදී අපිට දැනගන්න පුළුවන් වෙනවා ටැග්ව DOD එකෙන් අරගෙන ගිහිල්ලා කියලා. ඒ වගේම මේ වෙනකොට එයාට ප්‍රතිකාර කරනවා වගේම ඒ වගේ විශේෂ හැකියා තියෙන අයටම වෙන් වුණ පාසලකට මේ වෙනකොට ටැග්ව දාලා කියලා දැනගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම මෙතන හිටපු ක්ලාක් ජොනතන් ගෙනුයි ජෝඩන් ගෙනුයි අහනවා ඔයාලා මේ වෙලාවේදී ELT එක පාවිච්චි කරන්න පරක්කුනේ ඇයි කියලා. ඉතින් ඔන්න මේ වෙලාවේදී ක්ලාක් දැනගන්නවා ලේන් ජොනතන්ටයි ජෝඩන්ටයි කලින් සැරේ කියපු කතාව. ඉතින් ඔන්න ඊළඟට අපිට පෙන්නනවා ලේන් මේ කියලා තියෙන දේවල් එක්ක ක්ලාක් ලේන්ට බනින්න පටන් අරගෙන තියෙනවා වගේම මේ වෙලාවේදී මෙතන හිටපු ලොයිස් එයාගේ තාත්තට කියන්නේ ලොයිස්ගේ පොඩි කාලෙදිත් එයාගේ තාත්තා එයාලත් එක්ක ඉන්නවට වඩා කාලේ කැප කරේ හමුදාවට නිසා එයාලට පොඩි කාලෙදී එයාලගේ තාත්තගෙන් ඈත් වෙන්න වුණා වගේම ඒ දේ ජොනතන්ටයි ජෝඩන්ටයි සිද්ධ වෙන්න ඉඩ තියන්නේ නෑ කියලා. ඉතින් ඒකත් එක්ක ලේන් මෙතනින් පිටත් වෙලා යනවා වගේම ওই සිදුවීම ඔතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා ක්ලාක් ලොයිස්ව සර්ප්‍රයිස් කරන්න හිතාගෙන පොඩි පාටි එකක් ලෑස්ති කරලා තිනවා වගේම ජෝඩන් පොඩි බොරුවක් කියලා ලොයිස්ව මෙතනට එක්කන් එනවා. කොහොම හරි ඉතින් මේ දෙන්න මෙතනදී සතුටින් කතා බහ කර ඉන්නවා වගේම එක පාරටම ලොයිස්ට කෝල් එකක් එනවා ජෙනරල් ලේන්ගෙන්. ඉතින් මේ වෙලාවේදී ජෙනරල් ලේන් කියනවා ආපහු සැරයක් නගර එක පැත්තක පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා වගේම ඒක එච්චර ලොකු දෙයක් නොවුනත් තව පැයකින් විතර ඒක එම වෙන්න පුළුවන් අවදානමක් තියෙන නිසා ක්ලාක්ව මෙතනට එවන්න පුළුවන්ද කියලා ලොයිස්ගෙන් අහනවා. ඒත් එක්කම ඉතින් ලොයිස් මේ වෙලාවේදී ක්ලාක්ට කියනවා යන්න ගිහිල්ලා බලන්න කියලා. ඒකත් එක්ක ක්ලාක් මේ තැනට යන්න පිටත් වෙනවා වගේම අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ලේන් හමුදාවෙම තව ලුතිනන් කෙනෙකුට කෝල් එකක් අරගෙන එයාට කියනවා 7734 කියලා අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න ඕන කියලා. ඒත් එක්කම ওই සිද්ධිය උතනින් ඉවර වෙලා ඊළඟට අපිට පෙන්නනවා මෝගන් එච් එයාගේ සෙක්‍රටරිත් එක්ක එයාලට අලුතින් ලැබුණු පත්තලකට ගිහිල්ලා තියෙනවා වගේම මෙතනදී එක බිත්තියක් ස්කෑන් කරලා බලපු මෝගන් එයාගේ සෙක්‍රටරිට කියනවා ඒ බිත්තිය කඩන්න කියලා. ඒත් එක්කම ඉතින් මේ ගෑනු කෙනා මේ බිත්තිය කඩලා දානවා වගේම අපිට බලා ගන්න පුළුවන් වෙනවා එතන ඇතුලේ ක්‍රිප්ටොනයිට් ගබඩා කරලා තියෙනවා කියලා. ඉතින් ඔන්න ওই සිද්ධියත් එක්ක අද 4 වෙනි එපිසෝඩ් එක මෙතනින් ඉවර වෙනවා. එහෙමනම් ඉතින් 5 වෙනි එපිසෝඩ් එක අරගෙන එනකම් මම අදට ගිහිල්ලා එන්නම්. එතකන් පරිස්සමට ඉන්න.